බන්ටු රාජ්‍යයේ ප්‍රස්ථා පිරුණු හරි වටිනවා. අපි හිතන් ඉන්නවනේ නේද සිංහල රටේ ලංකාවේ මිනිස්සු ලංකාව තමයි උතුම් රට ලංකාව තමයි හැම දෙයක්ම සාහිත්‍ය අරව මේවා කියලා. ඒක දූපත් මානසිකත්වයන්නේ. ඉතින් මේ සියලු රටවල් වල සාහිත්‍ය රස විඳින්න පුළුවන් නම් ඒක හරි වටිනවා. බන්ටු රාජ්‍යයේ පළවෙනි ප්‍රස්ථා පිරුළ. ලෝකෙ කියන්නේ හිරගයක්. අපි හැමෝම එකම දොරෙන් මේ ලෝකේ නැමැති හිරගෙට ඇතුල් වෙනවා. හැබැයි අපි වෙන් වෙන් වූ සිරමැදිරි වල තමයි ඉන්නේ. දෙවෙනි ප්‍රස්ථා පිරුළට යමු. ගෙදරින් බැහැර වෙච්ච දැරිය. ගෙදරට මගහැරුණු දැරිය. ඇය අමතක නොවන පළතුරු රස විඳින්න හේතුවක් කරගන්නවා. ඒ කියන්නේ ගෙදරින් බැහැර වුණු දැරිය අමතක නොවන පළතුරු රස විඳිනවා. ජීවිතේ කවදාකවත් අමතක නොවන රසයක් පළතුරු වලින් විඳිනවා කියලා තමයි කියන්නේ. ඊළඟ ප්‍රස්ථා පිරුළ තුන්වෙනි එක බන්ටු රාජ්‍යයේ පේෂන් නැත්නම් ඉවසීම කියලා කියමුකෝ අපි. මේ ඉවසීම කියන එක අපිට හම්බ වෙන්නේ සුන්දර ළමයි ඉන්න අම්මා කෙනෙක්ගෙන් කියනවා. නැත්නම් කරුණාව කලබලකාරී ගති නැති ගතිය සහිත ප්‍රසන්න කියමුකෝ. ප්‍රසන්න අම්මා කෙනෙක් අපිට හම්බ වෙනවා නම් ඒ අම්මගේ දරුවෝ හරිම සුන්දර දරුවෝ කියලා තමයි මෙතන කියන්නේ. ඊළඟ ප්‍රස්ථා පිරුළට ප්‍රෝවර්බ් එක. හොරෙක් ඉන්නවා. හැබැයි එයා හොරකම් කරන්න කැමති නෑ. හරියට එහෙම නැත්නම් මේ වගේ. හොරකම් කරන්නේ නැති හොරෙක් වගේ. නැත්නම් හොරකම් කරන්න කැමති නැති හොරෙක් වගේ. මේ ප්‍රස්ථා පිරුළ නම් මට තේරෙන්නේ නැහැ. ගේ කුරුල්ලාගේ පස්සපැත්ත දකින්න පුළුවන් දෙවියන්ට විතරයි. නැත්තම් දිව්‍ය ලෝකෙට විතරයි කියලා මේක කියන්නේ. මෙන්න මෙහෙමයි කියන්නේ. Only heaven can see the back of a sparrow. මට නම් තේරෙන්නේ නැහැ ඒකේ තේරුම. ඔයාලා තේරුම දන්නවනම් මටත් කියන්න. එහෙනම් බන්ටු රාජ්‍යයේ ප්‍රස්ථා පිරුළ තමයි මේ ඔබ හමුවට ගෙනාවේ. බන්ටුලා කියන්නේ ඇත්තටම රාජ්‍යයක්මත් නෙමෙයි. ඒක එක්තරා විදිහකට යම්කිසි අප්‍රිකාවේ දකුණු කොටසේ නැත්තම් මධ්‍යම කොටසේ භාවිතා කරන භාෂාවක්. භාෂාව භාවිතා කරන්නේ යම්කිසි ජනවර්ගයක් ඉන්න බෑ. සූලු කට්ටිය මේ භාෂාව පාවිච්චි කරනවා. තවත් රටවල් කීපයක්. ඉතින් ඔයගොල්ලෝ ටිකක් හොයලා බලන්න.